සබරගමුවේ ඉතිහාසය සොයා යන විට අපිට මුණ ගැසෙනවා අරන්දර ශ්‍රී විෂ්ණු දේවාල මන්දිරය. බලනකොට මේ ඇදැලි හා යාග හෝම සාන්ති කර්ම මේ කාලය වන විට තාමත් රැඳී තිබීම ඉතාමත් පුදුමාකාර හාස්කමක් දෝ කියා සිතෙනවා. එයට හේතුව වන්නේ පුරාණයේ සිට පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර ඈත් වෙමින් විනාශ වෙමින් සියල්ල කාරණාවල් ඉතිරියගෙන පූජාව කෙරුවා. සාදු 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 වාසුදේව පරබ්‍රහ්මං සම්මුට්ඨිත් පුරිසං පරං ස්වකාතෝ ගුණසානං ශ්‍රී විෂ්ණු නමෝ වරං. අවසර පසන්දාද ත්‍රිරාත් කාලයකට බෝ කාලයකට ඉරහඳ පදිනාතේකට මාතු බුදුවන්නා වූ ශ්‍රී මහා විෂ්ණු දේවරාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේගේ ගම්කොට වලින් මේ අය පැමිණලා අද දවසේ පුද පූජාවල් පවත්වමින් බාරාර වෙමින් ඔබ වහන්සේ ඉදිරියේ පුද පූජාවල් පවත්වනවා. ඔබ වහන්සේ ඉදිරියේ බාරහාර වෙනවා. ඔබ වහන්සේගේ නාමයට මේ අය කියා සිටින්නේ පැමිණ සිටින්නා වූ අය බාර කරනවා. මේ අයගේ නිවසේ සියලු දෙනා බාර කරනවා. මේ අයගේ දරුවන් බාර කරනවා. මේ අයගේ බිරිඳ බාර කරනවා. ඒ වගේ සියලු දෙනා බාර කරලා අද දවසේ කියා සිටින්නේ මේ අයට බලපාන්නා වූ සෙනසුරු ඒ රාශියක රාහු කේතු වෙන්නා වූ නවග්‍රහ දෝෂ දුරු කරමින් ග්‍රහ දෝෂාන්ධකාරවල් වින දෝෂාන්ධකාරවල් දුරු කරලා හොඳාකාර ආරක්ෂා කරමින් කරන කියන කටයුතු රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු ගේදොර කටයුතු දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සාර්ථකවත් කරලා නිවස භූමිය රට වාහන සියලු ස්ථාන හොඳාකාර ආරක්ෂා කරලා වහන්සේගේ ආශිර්වාදය පිහිට ලබා දෙවා සුවය ලබා දෙවා. ඉදිරි කාලයේ පුරාවටත් සියලු දෙනාගේ බලාපොරොත්තු හරි ආකාරව සාර්ථකවත් කරමින් කරදර බාධක සතුරු බලවේග සියලු අසනීප දුරු කරලා ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙවා. පිහිට ලබා කරන කියන රැකියාවල් ගේදොර කටයුතු ගොවිතැන් කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ලක් සාර්ථකවත් කරමින් ආරක්ෂා කරලා ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙවා. පිහිට ලබා දෙවා. සුවය ලබා දෙවා. කරන කියන කටයුතු සාර්ථකවත් කර දෙවා. තවද කතරගමට කිරිවේරට මණික් ගංගා සෙල්ල කතරගමට වැඩවස්ථානය කරන කන්ද සුරින්ද්‍ර වහන්සේ නම් පිරිවර දේවතාවුන් වහන්සේගේ නම් ශ්‍රීපාද අඩවිය රත්නපුර මහ සමන් දේවාලයේ වැඩවස්ථානය කරන සුමන සමන් දේව රාජෝත්තම වහන්සේ දවගමුව මහ දේවාලයේ වැඩවස්ථානය කරන්නා වූ පත්තිනි දේව මෑණියන් වහන්සේලා නුවණට අධිපති ගණ දෙවිඳුනි වහන්සේගේ ආශිර්වාදය ලබා වහන්සේගේ නුවණ ලබා දෙවා. මේ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවල් බලාපොරොත්තු සාර්ථකවත් සරස්වතී දේව මෑණියන් ශ්‍රී ලක්ෂ්මී දේව මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙවා. මුණ්ඩේශ්වරන් දේවාලයේ වැඩවස්ථානයේ කාලි මෑණියන් වහන්සේලා සූනියන් දේව රාජෝත්තම වහන්සේ පිය අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දන්ත ධාතුන් වහන්සේ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පිහිටේ පැමිණ සිටින්නා වූ අයගේ මෙයාගේ නිවෙස්වල අයගේ සියලුම අපල දෝෂ කරදර බාධක වසංගත දෝෂ දුරු කරලා ඉදිරි කාලයේ පුරාවටම ඉදිරි වර්ෂ පුරාවටම ආරක්ෂා කරලා වහන්සේගේ ආශිර්වාදය සුවය පිහිට ලබා දෙවා. කරන කියන නිපුණි කියන්නා වූ අය බාර කරනවා. විද්‍යාරත්න බාර කරනවා. සුභානි මුණසිංහ බාර කරනවා.
අශෝක කියන්නාව බාර කරන මේ සියලු දෙනාම බාර කරනවා. ඒ වගේම තව තවත් මෙයාගේ නිවෙස් වලට පවුල් වලට සම්බන්ධ සියලු දෙනා බාර කරලා කියාසුනේ මේ සියලු දෙනාටම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය සුවය පිහිට ලැබේවා. ආශිර්වාදය ලැබේවා. කරන කියන කටයුතු සාර්ථකවත් කරලා ඉදිරි කාලේ පුරාවටම සියලු බලාපොරොත්තු කාරණාවල් ඉෂ්ට සිද්ධ කරලා ආරක්ෂා කරලා ආශිර්වාදය ලබා දෙවා. යහපති බුදුවන්ට සියලු දිනාට දෙවි පීඨයි. Hi. This is the ancient Arandara Vishnu shrine, and today we are here to pray for our families, and so this is the place where you can get blessings from the Lord Vishnu, and this place is the place where you get your blessings and your sins will be burned out. And so we just finish our prayers today. Thank you.